තියෙනවා. කිඹුලෙක් එක්ක සෙල්ෆියක් ගන්න එකක් තියෙනවා. බන්දුවලම සෙල්ෆිය ගත්තා නම් තවත් හරි. කිඹුලා මරුවට ඉන්නේ. ඒක මොකද්ද? ඒකේ බැටරියකුත් තියෙනවා. ඒක ඔරලෝසුවක්. යාම් මේ මුහුදු වෙරළ තියෙනවා ඒකේ. වෙලාව හරිද මේක? ලාව වැරදිද දන්නේ නැහැ. ලාව හරි වගේ එකක්. ඒ කියන්නේ පරක්කු වෙලා කියලා මට පේන්නේ එකෙන්. කොහොමද මේ ඔයගොල්ලෝ දියදෙන ඒකේ පල්ලෙහා මුහුද එහෙම තියෙනවා. ඒක ඇත්තද මන් දන්නේ නැහැ. තියෙනවා අර ගල් එහෙම අරම්මනම් තියෙනවා. වෙලාවත් වැඩ ඒකේ. හොඳයි. ඒ කියන්නේ පරක්කුයි පහටත් කිට්ටු. යන්න වෙනවා. හරි. මේකත් තියෙනවා කොහෙන්ද? ආයෙත් අපි ඉවරයක් කරන්න පුළුවන්ද වැඩි? අරාගත නා දෙන්නේ. තියෙන ඔක්කොම දෙන්න. මේ මුම් බාන්නෝ කිඹුලෙක් එක්ක ගහලානේ මාව. හරි. කිව්ව ඒකත් දැන් බලන්න ඕන එකද පස්සේ බලන එකද? නයි. දැන් බලන එකද පස්සේ බලන? දැන්. හරි බලමු. තව එකක් තියෙනවා. එකත් බැලුවම ඉවරයක්. බලන්න. ඔක්කොම දිනන වරෙන් ගහනවද? ඒක මොකද්ද? හැග්ගක් වගේ එකක්. බලමු එකක්. තුල තියෙන්නේ තව. රෝඩේත් නම් තියෙන හැමතැනම ගහලා. දෙක් ගලවන්නේ. ඒකත් අර වගේම ෆොටෝ එකක් තමයි. අර මේ අවුරුද්දේ one last time ෆොටෝ එක වලගේ. one last time එකට දාලා මොකද්ද ඉනෝගනික් නයිට් එකේ නේ වැදුනේ මේක. කොහොමද අර මේ අලුතෙන් ෆොටෝ එකක් එට්ටුනානේ අපිට. හරි. ඒක මේකක් ලියලා තියෙනවා. ඒ දින එක අර ෆොටෝ එක. thank you ලස්සන. හරි. ඉඳලා ටික කරමු. හයි. මේකත් තියන්න. කොහෙන් හරි තියන්න බන්ද. හරි. එදිනේ ආය නෑනේ ඕනේ. හරි. මේ අවසාන කටයුතු කරන්න තියෙන්නේ අර මේ අවසාන කටයුතු කියවට පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා ඉක්මනට ඉවර කරන්න පුළුවන් මේ මෙහෙමයි වැඩේ දැන් එතකොට මේ අපි ඔය පිටස්තර නගරවල ඒ කියන්නේ මේ පහුගිය ටිකේම ඒ කියන්නේ හෙන රවුමක් ඒ කියන්නේ ගිය බදාදාටත් කලින් ඒ කියන්නේ ගිය සතියේත් අපි ඔය පොඩි සෙන්ටර්ස් කීප එකට කියන්නේ ළඟපාතට ඉක්කර ගියා ගිය බදාදා ඉඳන් පටන් අරගෙන ඒ කියන්නේ බදාදා ඔයගොල්ලෝ දන්නවනේ මම ගියපු රවුම අර මිඩ්නයිට් එකේම කිව්වේ අපි බදාදා කොහෙද කුරුණෑගල තඹුත්තේගම අනුරාධපුර පුත්තලම ඊට පස්සේ රත්නපුර ගියා බලංගොඩ ගියා ඊට පස්සේ කේක් කපන්නද දැන් කේක් එකක් කපන්න හැමෝටම කෑල්ල ගන්න කවලා යවන්නේ ටික වෙලා යයි මට බෑ හැමෝටම ගන්න මම කවුරු එක්කෙනෙකුට නියෝජනය කරන්න කවන්නම් හරිද එක්කෙන මාරේ වෙනම හදපුවා යකෝ ඒකේ මාව ඉන්නව ඇත්තටම මේ ගන්න දෙන්නේ නැද්ද කේක් එකට පැත්ත හරවලා පෙන්නවට වැඩක් නැහැ වෙන්නේ නැහැ මේ කන්න පුළුවන්ද මේක? පුළුවන්. ඒක කෙලින්ම මාව කපන්න තියෙන්නේ අර මාරාතල් එකද බෙල්ල වැටින් කම. කොහෙන් කපනවද හිතා ගන්න බෑ මට. කාන්ට දෙකම බෙල්ල ගාවින් වෙන් කරද හැකි. ඒ ටික තියලා වෙන තැනකින් කපන්න යන්නේ අපරාධෙ මිනිහා. මේ ෆොටෝ එකක්වත් තියෙනවද මොකද? මම ඔන්ලයින් ළමයට දාන්නද ෆොටෝ එක? ඒක මං ඉන්න මම කොතනින්ද කපන්න ඕනේ කියලා මට කියන්න. ඕගොල්ලෝ ගොඩක් තරහින් නැත්තේ මේ වෙලාවේ. බර්ත්ඩේ එකකුත් තියරයි මොකද්ද? ඒ යන බර්ත්ඩේ එකට තිබිච්ච කේක් එකක්ද මේක? බර්ත්ඩේ එක කේක් කපන්නෙත් නෑ කපන්න නෑ ඉතින් දැන් බැච් එකක් ඉවරයිනේ අපි කපමු. ඔන්ලයින් ළමයි මම මේ දාන කේක් එකේ ඔයාලට තියෙන තරහේ හැටියට මේ කොතනින්ද කපන්න ඕනේ කියලා කියන්න. අන්න බලන්න. කනකින් කපත හැකි. බෙල්ලෙන් ගාන්න පුළුවන් කපන්න. එහෙම තියනද? ෆිසිකල් ළමයිට පේන්නේ නැහැ. ඕගලන්ට විතරයි පේන්නේ. මේක ගන්න කපන්න කලින් නේ. හරි හරි. බෙල්ල මුලින් කපලා දාමුද? බෙල්ල. ඌණියම් කරලා තියෙන කේක් එකට එල්ලෙන් තමයි ඕක අරක ඉවරයි මේක යනවා දැන් මාක් කරගෙන
වං කන කපන්න කියලා කියනවා. ඒක මොනවද මේ කුඩු වටන මේකට කේක් එක ලස්සන එක. දැන් මේක මං කපලා කාටද කවන්නේ? මම එකපාරක් කොහෙද උනේ මේ ඔන්ලයින් ලා බිබිලද කොහෙද අඩි රූල් එකකින් කේක් එකක් කැපුවා. උන් කේක් ඔක්කොම ගෙනල්ලා පිහියක් ගෙනල්ලා නැහැ. ඒ බිබිල ළමයි අපි මොලේද කේක් එකක් කපන්න ගිහලා අඩි රූල් එකකින් කැපුවේ. ඈ අර ඇංගා අපතරම ගාලා ඌරේ. මතක නැහැ අර කලින් සෙන්ටර් විසිට් එකේ බිබිලේ හරි කොහේ හරි තමයි. හරි මේ මම මාව කැපෙන්නේ නැති වෙන්න කොහෙන් හරි කපන්නම්. ඕගොල්ලෝ පස්සේ මාව කපගෙන කන්න පුළුවන් ඕගොල්ලන්ට. මම පොඩි කැලලක් කපලා අපි කවුරු හරි නියෝජනය කරන්න ඉන්ස්ට්‍රක්ටර් ළමයෙකුට දෙන්නෙකුටයි ඔය කාරණේ කේක් කැල්ලක් කවමු නියෝජනයක් වශයෙන්. කවුද ඉන්න ගන්න කේක් කැල්ල? බඩගිනි කවුරු ඉන්නවද එන්න ටක් ගන්න. කේක් කැල්ලක් කවගන්න. ඉන්ස්ට්‍රක්ටර් ළමයා දෙතුන් දෙනෙක් කියමු. අම්මෝ මේ ඌල් ගුරුවරයා මම ළමයා වගේ. thank you. හරි එන්න ආවත්තම් මේ ඔයගොල්ලන් ඉන්ස්ට්‍රක්ටර් ළමයි නේ. තව නවන්නද? බන්දා දෙන්නේ ඉතින් සෙන්ට් එකක් වශයෙන්. තව දෙතුන් දෙනෙක් කියවන්නේ ගොඩක් කේක් තියෙනවා මේකේ තව. හරි. දුව කේක් ගොඩක් තියෙනවා. දැන් හැම එකම වුණාද? තමයි. බන්දාට කේක් කැල්ලක් කවම අනිවාර්යෙන් අපි. හරි. ඒ ඔක්කොම ඉන්ස්ට්‍රක්ටර් ළමයි හැමෝම නියෝජනය වෙන්න. මයි. ඒක නුන් සෑහෙන ගේමක් ගහනවා ඉතින් මේ වැඩේ යදගෙන යන්න. අනිත් මේ තමයි අපි බන්දු අය. බන්දුවරක් කේක් කැල්ලක් කවන්න වෙන අනිවාර්යයෙන්. බන්දු අය කේක් එකම කන්න පුළුවන්. බන්දුවර කේක් එක අරන් කවන්න ඕන. ඉෂුවක් ඒව නෑ නේ මට. ඇතිනේ අනිත් හැමෝටම කවන්න ගියොත් මේක කරන්න වෙන්නේ නෑ. ඉෂුව ටිකක් පොඩ්ඩක් ගියන්න මෙහෙම